ආයුබෝවන් අද අපි ගොරකාර නේවාසික මධ්‍යස්ථානයේ සේවාලාභීන් වෙනුවෙන් සවස තේ වේලාව සඳහා සුවිශේෂී ගුණයන්ගෙන් සපිරි පානයක් තමයි දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ සුවිශේෂී පානය ගැන කියනවා නම් අපේ ශරීරයේ සිසිල් කිරීමේ ගුණයෙන් අනුවන සෞඛ්‍යඳ තමයි අපි සේවාලාභීන්ට ලබා දෙන්නේ. අපි මේ ලබා දෙන සෞපානය පිළිබඳව සේවාලාභීන්ගෙන් විමසලා බලමු එයාලගේ කැමැත්ත කොහොමද කියලා. ඇත්තටම තේ කෝපි වගේ දේවල් බොනවට වඩා වෙනසක් සෞඛ්‍යන්ත පානයෙන් තියෙනවා. ඒක සිසිල් කරනවා වගේම ආහාර අරුචි ඇති වෙලාවට උෂ්ණ කෑම නිසා ඇතිවන දෙවිල්ල ගතිය මගහැරෙන අතර ශරීරයට අවශ්‍ය ශක්තියක් ලැබෙන නිසා ආයතනයෙන් ලබා දෙන සෞඛ්‍යන්ත පානය අපි ආසාවෙන් භුක්ති විඳිනවා. ඒ තමයි අපේ සේවාලාභීන්ගේ ප්‍රතිචාරය. ඉතින් අපි මේ සව්වල දන්නේ ඇඟ සිසිල් කිරීමේ ගුණය ගැන විතරයිනේ. ඔයාලා දන්නවද මේ සව්වල වැඩිපුරම තියෙන කාබෝහයිඩ්‍රේට්. එහෙම නැත්නම් පිෂ්ඨය. ඒ වගේම ප්‍රෝටීන්, මේදය ඒවා අඩු ප්‍රමාණයකින් සව්වල තියෙනවා. අසනීප වෙද්දී සැහැල්ලු ආහාරයක් ලෙස ඒ වගේම කෙඳි සහිත ආහාරයක් නිසා මලබද්ධය අඩු කිරීමට අපි සෞඛ්‍යන්ද ලබා දෙනවා.